එදා අපි ප්‍රඩික්ෂන් ඔක්කොම ගමනේ මේ උමේෂ් විතරයි හරි ගියේ 4න් 3ක් මුලේ හරි ගියානේ අපේ තෙරුවයි අරුගේ එකයි අන්එක්ස්පෙක්ටඩ් රිසල්ට් එක තුන අරකනේ ඒක නම් කොලොම්බියා එලියට ගිය මයි සෑහෙන ඒක අවුල් අපි හිතුවනේ ඒක සිස්ටර්ලන්ඩ් ටීම් එකේ මේ ඒ ඩිෆෙන්ඩ් කරපු සෙට් එක මාර උසයි නේ ලුක සෙට් එක උස සෙට් එකක් එංගලන්ඩ් වගේ ඔව් කංජි ඉන්න සෙට් එකක් ඉන්න මේ උඩේ මාර සයිස් අපි මේ අරග ආජෙන්ටිනා මැච් එක කතා කරලා ඒක කතා කරුනේ ආජෙන්ටිනා එක ආජෙන්ටිනා එක නම් මැච් එකක් තමයි මේ ඒවට ඒකට දැන් යනවනේ වෙනම සීන් එක කරප්ෂන් සීන් කරප්ෂන් වුණත් මචං ඔය ගෝල් ඔය විදිහට ගහන්න බෑනේ ස්ක්‍රිප්ට් කරලා ඔය විදිහට මේ ඒක සාමාන්‍යයෙන් දැන් රොනාල්ඩෝ ෆෑන්ස්ලා හර්ට් වෙලා තමයි ඉතින් ගොඩක් මේ මෙසි හේටර්ස්ලා ඒක ඉතින් මේ රෙෆ්‍රි කේස් නම් රෙෆ්රිලා ඉතින් ඔය දැන් අපි සපෝට් කරන ටීම් එකට රෙෆ්රි අනිත් පැත්තට ඩිසිෂන් එකක් දුන්නත් අපිටත් ඔහොම බලපයින්නේ මේ කෙනාට මේ සෑහෙන අර ඊට වඩා ලොකුවට ප්ලෑන් හේට් එකක් යනවා නේද නිකන් ඇත්තට පික් කරනවා වගේ ඒක මම දැක්ක එක්ස්ප්ලේන් කරලා තියෙනවා මේ ඔය VR ඒ ඩිසිෂන් එක ගෝල් එක මේ ඩිසලව් කරන ඩිසිෂන් එක තියෙන එතන ඒක මේ හරි ඒ කියන්නේ ඩිසිෂන් එක වැරද්දක් නැහැ කියලා මම දැක්කෝ කවුරු පරණ රෙප් කෙනෙක් එහෙමත් දාලා තිබ්බා වීඩියෝ එහෙම දාලා තියෙන දන්නේ නැහැ ඒක සීගේ වල ඩිසිෂන් එක වැඩක් නැහැ දැන් මැච් එක ඇවිල්ලා ඉවරයි මම ඔය කියන්නේ රොනාල්ඩෝ ෆෑන්ස්ලා මම ඔබට කරප්ෂන් කියන එකට කියන්න තියෙන ඉතින් කරප්ෂන් කියන්නේ කරප්ෂන් උනත් කරප්ෂන් කියලා කියනවා ඔය විදිහට ප්ලෑන් කම්බැක් එකක් ගහන්න බෑනේ ප්ලෑන් කරලා ඔය වගේ කම්බැක් එකක් උන ගන්න කරප්ෂන් එහෙනම් කරප්ෂන් එකට සපෝට් කරන ඊජිප්ට් ටීම් එක උන් ඩිෆෙන්ස් කරන්නේ නැතුව හරියට විනාඩි 15ක ගෝල් 3ක් දෙනවා කියන්නේ ඉතින් එතන ඔය ජාටන් එරිය යාව එතන අවුලක් තියෙනවානේ ඒගොල්ලෝ බොටල් කරගත්තා මැච් එක අනිත් එක දැන් ඔය ප්‍රශ්න දෙක කියන්නේ අර සලාගේ බොක්ස් එකයි මේ ලවුට් මොකද ලිසන්ඩ්‍රෝ ගෝල් එකට කලින් එකයි මේ සාලාගේ කරා සාලා අපීල් කරන්නෙත් නැහැ පෙනල්ටියක් එතන ඒක බෝලේ අරගෙන ඉවරයි මේ ඒකේ බෝලේ රිකවර් වුණාට පස්සේ තමයි අර බැලන්ස් නැතිලා වැටෙන්නේ කකුලත් පොඩ්ඩක් වැඩි ඔව් දැන් උතන ඔක පෙනල්ටි කේස් එක අරුම අනිවාර්යෙන් ටොප් කරනවානේ සාලා ගුත් නැහැ නැගිටලා එනවා ගෙලින්ම ඉස්සරහට හොඳට පේන වීඩියෝ එකේ ඔය ගොඩක් ස්ක්‍රීන්ෂොට් ප්‍රශ්නේ තමයි තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් එක අතර නවත්තලා ගහලා දාන පෝස්ට් වල ඒතර අර මැච් බලපු නැති කට්ටියත් හිතනවා අම්මට සිරිය වුණේ ඇත්තට මේක පෙනල්ටි එකක් වෙන්න ඕනේ ඒක අනිත් එක අර වෙලා තියෙනවා ඔව් අනිත් එක අර ලිසන්ඩ්‍රෝ ගේක එකත් ෆවුල් එක ඕක ඉතින් මේ රූල් බුක් එකේ තියෙනවා ඒක අනිවාර්යෙන් කොච්චර පස්සට ගියත් ඒ කියන්නේ එකම ප්ලේ එක නම් අනිවාර්යෙන් පස්සට ගිහිල්ලා ඒ ෆවුල් එක දෙන්න පුළුවන් කියලා. ඒක ඉතින් රූල් බුක් එක වැරදිද ඒක අසාධාරණද කියන එක වැඩක් නැහැ. ඉතින් රූල් එකේ තියෙනවා. ඒක මට හිතෙනවා අසාධාරණයි කියලා මොකද අර මේ මැච් එකේ තියෙන ජීවගුණේ සෑහෙන්න නැති වෙනවා ඒක. අර මේ ඒක නැක ඒක අයින් කරාට පස්සේ අර අරුන්ගේ මොරාල් එකත් කැඩෙනවා. අනික අර බලන කට්ටියගේ මේ ෆ්ලෝ එක සම්පූර්ණ කැඩෙනවා. මොමන්ට් එකම යනවානේ. ඒ ගත්ත මොමන්ට් එක ඒක ඉතින් ඒව ඉතින් රූල්ස් වෙනස් කරන්න ඕනේ. අරගේ රෝල් එකක් තියෙනවා වාරකෙන් හරි වෙනස් කරන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. මාර්ටිනස්ගේ ඒ සයිඩ් එකෙන් තමයි ගෝල් දෙකම මගේ මේ අරුන් කරන්නේ. එතනින් දෙවෙනි ගෝල් උස අඩුකම එන වීක් එකක් තියෙනවා. පොඩි පැෂන් එක ඕනම නම් ඒවන ප්‍රශ්න නැහැ ඉතින් මේ. හොඳ බෝලුත් අවුලක් නැහැ. උස කේස් එකක් තියෙන පොඩි ඉතින් මෙසි අතර පොඩි දෙකක්. ඔව් සෙකන්ඩ් ගෝල් එකක් දෙන්නෙත් උනේ. එන යෝගින්නේ ගහන්න උගලකින්. ඒක ඊට වඩා බ්ලොක් කරන්න ඕනේ කියලා පට්ටේ කියන. ඕ ඒකේ මේ හරියට මේ බාර කියන්නේ අහුරු කවුද ගෝල් එක ගහන එක එනවා උදාකිනවා පිටිපස්ස බලබලා යන වෙන පාර බලන්නේ ඌ කවර් කරගෙන යන්නේ අන්තිමට ඌ බෝල් ඌ කරන්න නැතුව මේ ප්‍රොසෙස් එක බලන්නේ
ක්‍රොස් එක බලන්නේ එතකොට අරු ඉස්සරහට දාලා උකාන්ට පොසිෂන් එනවා ටයිම් එක. අනිකේ මේ සයිට් එකේ ගහපු ඒ කවුන්ට් ප්ලේයර් සුපිරියයි. කියන්නේ ගෝල් දෙකටම අර උනේ බෝල් අරන් එන්නේ. අර ඩිසලෝඩ් වෙච්ච එකටයි. ඔව්. උට තමයි මල පැනලා තියෙන්නේ. උට ඔක්කොල තිබ්බ සෑහෙන. ඉජිප්ට් ඉතුරුලා සෑහෙන හොඳට ගැහුවා. විනාඩි 80 වෙනකම්ම ඩිෆෙන්ස් එකයි කවුන්ටර්ස් ටිකයි නියමටම ගැහුවා. සාලත් හොඳටම ගැහුවා ඊට වඩා. කලින් මැච් එක. උන්සට එක ඩිෆෙන්ස් කරත්ති එතන මැද හරි උන්ගේ ප්ලේස්ල පහක් විතර ඉන්නවා. උන්ටික ඩිෆෙන්ස් කරති මදට පස්සායදනෙක් විතර ඉන්න මැද මේ ලයින් කල්ලගෙන එතන ඩිෆෙන්ස් ලයින් මිසිට ගාන්න විනාඩි 80 වෙනකම් මිසිට එහෙම කරේ ලොකෝට දාන්න බැරුණා. සෑහෙන පාසේවත් මිස් වුණා. අනික මේ ඩිපෝල් මිස්සුනා ඩිපෝලෙම සෑහෙන චාටර් ගාව මිස් වුණා පාසස්. පෙඩ්‍රස් නම් හොඳට ගියා. පෙඩ්‍රස් හොඳටම ගියා. පෙඩ්‍රස් අනිවාර්යෙන් ඉන්න ඕනේ ඩිෆෙන්ස් කියන්නේ මිඩ් එක පොඩ්ඩක් අල්ලගෙන ඩිෆෙන්සිව් මිඩ්ෆීල්ඩ් එකේ. අන්තිම මැච් දෙකම හොඳට ගියා. හොඳට ගියා. මෙසි පොඩක් ඩ්‍රොප් බැක් කියලා ආස්සේ උට ගහන්න බැරි ඉඳම දැන් chance try කරා. ට්‍රයි කරා මේ මොනාරි හැබැයි ඒතෙන් තමයි ක්‍රොස් ටිකෙන් පොඩ්ඩක් ඇත්තා. ගෝල් දෙකම ඉංග්ලන්ත සාමාන්‍යයෙන් ක්‍රොස් කරන්නේ නැති යා ඩ්‍රොප් බැක් කියලා පස්සේ රයිට් දෙකම ක්‍රොස් දෙකම එක විදිහට ක්‍රොස් එකකින් පළවෙනි හෙඩ් එක යනවා දෙක එතනට බෙදලා ඉල්ලා පොඩ්ඩක් බොක්ස් එක දෙවෙනි එකේ ෂොට් එකේ ටෙක්නික් එක සුපිරි ඒ ගෝලි අරන් ගන්නට ගෝලි සාමාන්‍ය අමාරුයි අර උඩට යන්න තියෙන ගහන්න ගහනකොට තේරෙනවා අමාරුයි යටට ගහන්නේ ඒ පාස් කරනවා ගහන්න කන්ට්‍රෝල් දාන්න ගෝලි අලුසින් දෙන්නේ අලුවර් ස්පන්ත දැන් එතන තියෙනවා අරුටෝනේ අර මේ ඕහෙඩ් එක ගහලා මැදට එන්න පුළුවන් තර්ඩ් ගෝල් එක නම් ඊජිප්ත් තින් කවුන්ටර් කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ට තිබ්බේ මේ මැච් එක අදින්න එක්ස්ට්‍රා ටයිම් එකට මොකක් හරි කරගන්න ඒ වෙලේ කරේ නම් මොඩඩ හැක්කලා තිදිය පොඩක් උන් හැබැයි අර මුල විනාඩි 80 ගාව ඩිෆෙන්ස් එක බැස්සා මේ අරුන්ගේ මේ මොරාල් අර එක ගෝල් එකක් ගියාට නෑ අර ගෝල් දෙකක් ඔහොම එක ළඟ වැදුනට පස්සේ ඉතින් වැටෙනවා තමයි ඉතින් තුන්වෙනි එක ඉතින් ගහන්න chance එක වැඩි ඊට පස්සේ ඒක ලස්සන හෙඩ් එකනේ පාස් එකත් ලස්සනයි ඔක්කොම ලස්සනයි නියමයි ගාන්න නියම හෙඩ් එක ඒ කියන්නේ ගාන්න ප්ලේස් කරනවා මේක ඉතින් එහෙම තමයි අජෙන්ඩා මේ ගහන විදිය මැච් දෙකම දැන් ලක් එකන වගේ ලක් එකත් එක තමයි දෙන්නේ ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා උන් තනි අරගම ඉතින් උන් ගහන්නේ තනිකර මොරාල් එක ඒක තමයි ඉතින් උන්ගේ එකම කියන්නේ උන්ගේ සිත් තියෙන අර කාගෙන ගහන එකක් තියෙනවා තා පොඩ්ඩක් කරවට මේ කන්ට්‍රෝල් එකක් තියෙනවනේ ගේම් එකේ නේ කන්ට්‍රෝල් එක හරි ගොඩක් අර ෆ්‍රාන්ස් එක හරි තමුණ හරි ලොකු ඉංග්ලන්ඩ් වගේ ටීම් එකකට ටැකල්මත් නම් වෙනකොට කම මේ විදිහට කම්බැක්ස් දෙනවා කියලා අර දැන් එක්ස්පීරියන්ස් තියෙන ටීම් එකකට කම්බැක්ස් දෙන්න අමාරුයි දැන් අරුන් ඔය වැඩි ඔය টොප් ලෙවල් එකේ එක්ස්පීරියන්ස් නැති නිසානේ අතර විනාඩි 10ක ගෝල් තුනක් ගහන ෆ්‍රාන්ස් එක වගේ දැන් මුලදී එහෙම දෙයක් ගිහුවොත් සමහර අමාරුයි කම්බැක් කරන්න උන් දන්නවනේ පොඩ්ඩක් ටයිම් වේස්ට් කරලා නම් මොනවද කරන්නේ ඊළඟට ඉතුරුලදී අර මේ පොර්තුගල් මැච් එක දිනවනේ පෘතුගල් මැච් ඔව් ඒකත් සෑහෙන බෝරින් මැච් එකක් වුණා පවුන එක ඒක නම් මේ බෝල් පොසිෂන් අර ස්පේන් කොහොමද ඉතින් තියාගත්ත බෝල් එක ෆාස්ට් එක තියාගෙන උන් ෂොට් කරන්නේ නැහැ ෂොට් කරන්නේ මට පර්ෆෙක්ට් පාස් එකක් බලනවා මාර විදියට ෂොට් කරන්නේ ළමින් නෝ මැද බෝල් තියාගෙන ඉන්නකොට ඔව් ළමින් නෝ තොයිටලා මගේ chance ගන්න ඕනේ මේ පොරගේ ඉතින් බහින්න කරා ළමින් ෆෝම් එකෙත් නැහැ අරුන්ගේ මේ පෘතුගල් මිඩ් එක ඒක නම් මාර කේසක් උන් එච්චර
ඔව් ඉන්ඩිවිජුවල් ලාස්ට් ප්ලේස් ඉඳලා හොඳම තුන්දෙනායි හොඳ මිඩ් එක රොනාල්ඩෝට විතරම බැලලත් බෑ අතන තියෙනවා සෑන් අවුල මොකද බෲනෝ එහෙමත් අර ගෝල් එහෙමත් ගහන ප්ලේයර් නේ කියන්නේ තනියෙන් ඒවත් සෑහෙන ඕ නිකන් නම්බර් 10 වගේ රෝල් එකක් ගන්න ක්‍රියේටිව් රෝල් එක වගේ ඔය එතන මේ රොනාල්ඩෝගේ කේස්සේ පොර බොක්ස් එක බොක්ස් එකේ ස්ට්‍රයිකර් ඉන්නේ දැන් ඕක මිනිහට ක්‍රියේට් කරන්න පුළුවන් නම් මෙසීගේ රෝල් එක වගේක් ගහන්න පුළුවන් නම් මේ මොනා හරි තියෙනවා මිනිහගේ performance වල ගත්තොත් ටච් කියන්නේ මේ ෂොට් කරපුවා විතරනේ තියෙන ගොඩක් පොරගේ එහෙම මේ මුකුත් පොර වෙලාවකට බහිනව පොඩ්ඩක් පිටිපස්සට බැහැලා අර ඇටැක් එක කඩනවා ඒකයි ප්‍රශ්නේ හොඳ ඇටැක් එකක් කරනවා ටක් ගාලා බැක් පාස් එකක් දීලා ආයෙ පොර ඉස්සරහට යනවා එතකොට මොමන්ටම් එක ගිහලා ඉවරයි මම දැන් පොර පොඩ ඉන්බෝල් එක try කරන්නේ ඒ වුණාට ඒක එකම සෑහෙන පාඩුවක් කරනවා පොරට කරන්න දෙන්නේ එක්ක ස්ට්‍රයිකර් විදියට බුක්ස් එකේ ඉන්න ටච් ආවද සලාමින් දීපේ අර ගොඩක් මම දැක්කා අර හොඳ ඇටැක් එකක් කරගෙන එනවා මූ එනවා සාමාන්‍යයෙන් ඔය පොඩ්ඩක් මිඩ් එකට වගේ ඇවිල්ලා අර මොමන්ටම් එක කඩනවා ඒ කියන්නේ කාට හරි බැක් පාස් එකක් දීලා ආයෙ යනවා ඒක මතින වයසත් එක්ක වෙන්න ඇති පොරට අර බෝලෙත් එක්ක රන්න එක තාම දැන් ඉස්සර වගේ අමාරු ඇති ඉතින් බෝලෙත් එක්ක දුවන්නේ පොර කියන්නේ තිබ්බ ඉතින් අටවෙනුවෙන් පොඩ්ඩක් කැපකිරීමක් කරන්න ඒවලත් ඒක කෝච් කියලා තියෙන්නේ කෝච් රෙඩි දැන් උට අපරාධයට මං කියන්නේ කරන්න තිබ්බේ සබ් එහෙම දැන් උ කොහොමද අගු අයින් කරනවලු දැන් උට අර වගේ රිස්ක් එකක් කරන් කර්මෙට හරි සෙමි හරි ෆයිනල් හරි ඇවිල්ලා මොකක් හරි වුණොත් දැන් මුකුත් නැහැ නේද රොනාල්ඩෝ පාවිච්චි කරන් තිබ්බ සබ් කෙනෙක් විදියට කෝච් කියන කේස් එක කෝච් ඕකේ රොනාල්ඩෝ එලියෙන් තියලා ගහලා පෙරදුනොත් ඒ කේස් එක්ස්පීරියන්ස් ප්ලේයර් වගේ ස්විරයි කියලා ඇත්තටම ඉතින් එතන උමත් එක්ස්පීරියන්ස් ප්ලේයර් නේ මේ මිඩ් එක හොඳට ඉන්දියා නම් හැබැයි ඊට වඩා මොනවා හරි කරන්න බැරි වෙන ගන්නෑ මොනවා හරි ඩිෆෙන්ස් එක නෝමල් හොඳට ගැහුවා අර අන්තිම 10ක් ගැහුවොත් එකක් හරි එතකොට යනසේ ඔච්චර chance create උනේත් නැහැ chance create උනේ ගන්න ෆෙරන් මේ ඇවිල්ලා තමයි මැච් එක වෙනස් කරේ හැබැයි මේ ෆෙරන්ටෝස් ඒ ඇසිස්ට් එක ලස්සන පාස් එකක් දෙන්නේ මේ අර කොහොමත් අර සබ් වෙලා ගහපු එක මරීනෝනේ ඌ ක්ලබ් එකේ සාමාන්‍ය වගේ රෝල් එකක් තමයි ගහන්නේ මේ ආසනල් වල සබ් වෙලා ඇවිල්ලා එහෙම අර සෑහෙන ඉම්පැක්ට් ප්ලේයර් කෙනෙක් ඉතින් ගඩක් ගත්තා කොහොමද ඒක ස්පේන් ඉතින් ගහන්න ඕනේ මැච් එකේ ස්පේන් වල අවුල තියෙන අර මේ කොහොමදයි පාස් එක ඉස්සරයි ෆයිනල් ඩිසිෂන් සෑහෙන අවුල් අනිකුම් පර්ෆෙක්ට් පාස් එක උන් ගොඩක් ගේම් එක අදිනවා ගොඩක් කර මුලින්දම ඇටැක් කරන්න අර ඉස්සර ගාපු ස්ටයිල් එකම තමයි ගන්න බෝරින් හැබැයි 1.2 2 ඔහොම තමයි අන්තිම වෙනකන් ඇදන් ගිහිල්ලා තමයි මොනාරි කරගන්න උන් අර 2010 ගෙත් එහෙම උන්ගේ එහෙම ලොකු එහෙමනේ ගින්නේ අනිත් එක කතා ගන්න ඕනේ ස්විට්සර්ලන්ඩ් එක ස්විට්සර්ලන්ඩ් එක නම් ඒක ඉතින් හැමෝම හිතපු නිදි ගන්න එතන උනේ කවුරුත් හිතේ නැහැ ඒක කවුරුත් හිතේ නැහැ කොලොම්බියා යයි කියලා කොලොම්බියා කොහොමද මේ කරන්නේ ගෝල්ස් මදි ගෙවුවානේ උගේ තියෙන්නේ කොලොම්බියා උන්ගේ මේ කියා පොඩ්ඩක් හොඳ මේ කවුන්ටර් ස්ටැක් එකෙන් ගියා කවුද ඔක්කොම හොඳයි ෆිනිෂින් ලුයිස් ඩියාස් එකෙන් ෆිනිෂින් සෑහෙන නෝල් ඔක්කොම හොඳයි ලුයිස් ඩියාස් අනේ වගේ ප්ලේයර් කෙනෙක් තනියෙන් හරි ගෝල් එකක් ගහන්න අනික ඉතින් ඔක සිස්ටම් කොහොමද ඩිෆෙන්ඩ් කරන ටීම් එක උන් කොහොමද ඩිෆෙන්සිව් ටීම් එක කරලා දැන් අන්තිමට ඇදලා පෙනල්ටි ටිකක් සෑහෙන නෝල් වරුන්ගේ පෙනල්ටි කියන්නේ ඉතින් මැච් එක කියන්නේ කවුරුද ඒකෙන් ඉතින් කීපර් සේව් කරන එක පෙනල්ටි එක මාර සේවයක්
අත් දෙක කියන අත් දෙකෙන් අත් දෙකටම බෝල ගන්නවා මේ අහුවෙනවා යන් අත වෙදිලා යන්නෙත් නෑ අත් දෙකටම කව වෙනවා හොඳ කියපු ගැටි කොහොමද පොඩි ටීම් වල කීපර්ස්ලා සෑහෙන්න මේ සැරේ වර්ල්ඩ් කප් එකේම හොඳට කරානේ හැම ටීම් එකේම එතකොට මේ කීපර්ස්ලා පොඩ්ඩක් හොඳට ඉන්දියා ඕකේ මේකෙන් දැන් ආජන්ටිනාට ඉතින් තා පොඩ්ඩක් ලේසි ස්කෙන් කොලොම්බියාත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි පොඩ්ඩක් ලේසි ෆික්ස් එකක් තමයි ඊළඟට එන්නේ ඉතින් කට්ටිය කියලා ඉතින් දැන් සෑහෙන ලේසි පාත් එකක් තියෙන කියලා කතාව ඉතින් ආජන්ටිනා වැරද්දක් නෙවෙයි මං කියන කතාව ඇත්ත ඉතින් ලේසි පාත් එකක් තියෙන ලේසි පාත් එකක් තමයි කියන්නේ මේ සැරේට වඩා නම් ලේසි ඒකත් එක තමයි මේ එක්ස්පෙක්ටේෂන් වැඩි වෙන්නේ නේ මුන් ගහන්න ඕන එකක් තියෙනවනේ දැන් පෘතුගාලට අමාරුයි කියන්නේ ඉතින් ඒගොල්ලන්ට ටීම් එක ලීඩ් වුණා නම් ඔව් ලීඩ් වුණා නම් දැන් මේ මැච් එකේ ඉන්න හිතන්නේ මේ හම්බෙන්නේ නැහැ ආජන්ටිනා සෙට් වෙන්නේ ඊට කලින් සෙට් වෙන්නේ ස්විට්සර්ලන්ඩ් අනේ මොනවා මොකක් කරේ හැම ෂේප් එකකින් කොලොම්බියා ප්ලේස් එකේ උන්ට හම්බෙන්නේ ඔව් උන්ට එන්න තිබ්බයි ඒක ඉතින් උන්ගේ වැරද්ද ෆෑන්ස් අඩෝ කරලා වැඩක් නැහැ මොකද මේ ඔය මේක හදන්නේ වර්ල්ඩ් කප් එකට කලින්නේ වර්ල්ඩ් කප් එකට කලින් තමයි ඔය යන විදිහ හදන්නේ දිනන පරිදින එක තමයි තීරණය වෙන්නේ වර්ල්ඩ් කප් එකේ අනිත් එක USA බෙල්ජියම් ඕකේ අන්තිම වර්ල්ඩ් කප් එක නම් පොඩ්ඩක් සිමියක්වත් ගහන්න තිබ්බා පොතුගල් ඔව් ඒ කියන්නේ උන්ගේ ගෝල්ඩන් ජෙනරේෂන් එකක් වගේනම ඔව් ඒක නැත් ඔය ප්ලේස් ලා ටික මේ ස්විට්සර්ලන්ඩ් නම් සර්ප්‍රයිස් උංගා ෆුට්බෝල් එක මේ ප්ලේස් ලා ටික මාරස් මේ මට නෝට් උනේ මැච් එක බලද්දි පොඩක් උස සෙට් එකක් ඉන්නේ අනික මේ පොඩ්ඩක් අනිත් පැත්තට ලොප්ටොප් ක්ලබ් වල ගහත් සෙට් එකක් ඉන්නේ අකන්දි ඉන්නවා ශාකා ඉන්නවා තව ඉන්නවා නම් මේ මිඩ නැතුණා මේ අනිත් එක තාර පිටුම් නැති රිසල්ට් එක මේ USA බෙල්ජියම් එක උඹට හරියට කිව්වා මමයි චිතයි දෙන්නා USA ගහයි කියලා මොමන්ටම් එකත් එක්ක මේ අරක තමයි ෆෑන් මිස්ටේක් නෑ USA ෆෑන් මිස්ටේක් නෑ කීපර් තියෙනවා ක්ලාස් ඒ කියන්නේ කොච්චර හොඳට ගහන්නවත් පොඩ්ඩක් කර හයස් ලෙවල් එකේ ප්ලේ කරන සෙට් එකක් එක්ක ගහනකොට ඉතින් ඔය වගේ මැච් එකක් මේ ලේසි නෑ අන්තිමට ගොඩක්ම මේ හෝම් ග්‍රවුන්ඩ් එකයි මොමන්ටම් තිබ්බානික බෙල්ජියම් පොඩ්ඩක් වීක් නිසා කොහොම හරි ගහන්න කියලා මේ ඒනට අරුන් සෑහෙන ප්‍රොපල් වුණා මේ කීපර් පට්ටම කොහොම පාස් එකක් දීලා ගෝල් එකක් දුන්නා මම දැක්ක හතරයි එකයි සෑහෙන ස්ටේට්මන්ට් එක මේ තවුණා අපි එදා අනිත් ටික කතා කරානේ නේ වෙනස තියෙන්නේ මේ කොලොම්බියා එලියට ගේම් එක විතරයි මම කීප ටික ඉන්නේ බඩි ගේම් එක අනිත් ඔක්කොම සෙට් එකේ ඉන්නවා අපි ඊළඟ මැච් අපි ෆයිනල් 8 එකත් ඔහොම ප්‍රෙඩික්ෂන් උත් කරලා පොඩි මේ රිවිව් එකක් දාමුනේ එතරයි ඔබ කියන්න විසර් පළවෙනි මැච් එක තියෙන අතර ඇට කහමාට ෆ්‍රාන්ස් මොරොක්කෝ අපි කලින් මේක ගැන කතා කරා මේ අනිවාර්යෙන් ෆ්‍රාන්ස් එක හයි මේ අපි ඉතින් මේ මොකක්ද කියන්නේ උඹේ පොඩි රිවෙන්ජ් එකක් ගන්න chance එකක් තියෙනවා සෙමියේ අපි හිතන දේවල් මේ දැන් වෙන්නෙම නැහැ දැන් අපි ප්‍රෙඩික්ෂන් කරා අපි මගේ 150යි උගේ 75යි වගේ මේක හරියන්නේ ඉතින් එහෙම ඒ රේට් එකේ වැළුවොත් එහෙම මේකෙත් මැච් එකක් දෙයක් මේ වෙන්න පුළුවන් ආදින්ටියාටත් පුළුවන් ඉලියට ස්පේන් මත් කියන්න බෑ මේ බෙල්ජියම් සයින් සර්ප්‍රයිස් පැකේජ් එක මේ සයි මේ ඔය කොහොමද කරගිල්ල ස්පේන් බ්ලොක් කර කර ඉඳලා කොරමිටර් එකක් දෙයක් ගාලා බස් පාක් කරොත් ඊට පස්සේ සයින් නමතු පාස්පෝර්ට් එක මේ මොනවද ෆ්‍රාන්ස් එක හයි මේ ෆ්‍රාන්ස් එක හයි හැබැයි අරුන්ට තියෙන පොඩි මේ ගන්නේ උන්ගේ කලින් සෙමිය පරාජය ගැව්වනේ මේ අත රීමැච් එකක් තියෙනවනේ ගිය සැරේ සෙමි උන්දා උන්නේ ෆ්‍රාන්ස් මොරොක්කෝ ආජන්ටිනා ක්‍රොේෂියා වගේ නේද මම මතකයි වගේ මේ සැරේ ෆ්‍රාන්ස් සෙමිය තමයි අරුන්ට කෝට ගහලා නෙන්නේ පොර්තුගල් වලට මේ වෙනසක් කියන්නේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොරොක්කෝත් හොඳට ස්ට්‍රෝං වුණාට මේ ෆ්‍රාන්ස් ඊට වඩා
ඩෙවලොප් වෙලානේ තියෙන්නේ මේ සැරේ. කොහොම කරත් හොඳයි. ගැන මාර සෙට්ටන් ඉන්නේ සර්ප්‍රයිස් එකක් වෙන්න පුළුවන් මැච් එකක් හැබැයි මොනවා වුණත්. 20% හරි chance එකක් තියෙනවා මේ අර පැත්තට එන්න. මොකද මොරොක්කෝ කොහේ try කරලා අරන් ගිහිල්ලා මේ extra time තරන් ගිහිල්ලා penalty තරන් ගියොත් අරුන්ගේ ගහනුන් ඉන්දියට තර ප්‍රෙෂර් එක එන්නේ එතකොට ෆ්‍රාන්ස් එටනේ. මැච් එක හැබැයි ෆ්‍රාන්ස් මුලින්ම පටන් ගත්ත වෙලාවම ඇටැක් කරයි ඇටැක් කරයි ඒ වගේම මේ ඔව් උන් ඇටැක් කරයි අනිත් එහෙන් ගැහුවොත් අර පැත්තෙනුත් ගහන්න ලෙවල් එකේ තමයි අරුන්ුත් ඉන්නේ හැබැයි. මේ ෆ්‍රාන්ස් ඩිෆෙන්ස් එක අවුලක් නෑ හොඳයි මං කියන්නේ දැන් ගොඩාක් ඇටැක් කරද්දි පොඩ්ඩක් ඉතින් ඊපස්සෙත් එනවනේ පොඩි ස්පේස් ටික. මේ මං හිතන්නේ ඒක ගෝල් බාප්පකාර එකක් විතර ගහයි 2යි එකක් වගේ යයි කියලා හිතෙනවා නැත්නම් 3 එකක් වගේ තමයි මට හිතෙන්නේ. 3 එකක් වගේ යයිනේ. දැන් අනිවාර්යයෙන් මෙසි එකක් ගහුවා කියන්නේ අර මැරිලා එකක් කරේ ගහන පෙනල්ටි එකක්. ඊළඟට ස්පේන් මට හිතෙනවා ඒකේ ඩෙම්බෙලේ මේ ගහයි කියලා. ඩෙම්බෙලේ සෑහෙන ටාගට් බොක්ස් උත් ගහනවා නේද? බාපව ටාගට් කරයි මොරොක්කෝ කොහොමද? උන්ට බාප්පයි ඩෙම්බලේවයි ඔලිසේ 3ව මේ වහන්න බෑ. අන්න එකේ ප්‍රශ්නේ දැන්. ඕකෙන් ඔතනින් ඒක මර ඩේන්ජරස් කියන්නේ. තුනම වහන්න බෑ. අනික මාරෙත් මේ පේස් එකක් තියෙන උන්ට දුවන්න පුළුවන්. කවුන්ටර්ස් එහෙම આવුත් එහෙම බෝල් කන්ට්‍රෝල් උත් හොඳයි. ක්ලෝස් ඩ්‍රිබ්ලින් උත් හොඳයි. ෆිනිෂින් හොඳයි. පාසින් ඔක්කොම හොඳයි. අර chance ගොඩක් පොලිත් නෑ එකක් ගහන්න. එක කේස් එකද එක chance එකක් ඇති. උන්ට අවුට්සයිඩ් බොක්ස් එකෙන් ගහන්නත් පුළුවන්. හොඳ තුනම වහන්න බෑ. උන් හැබැයි බාප්පා කවර් වහන්න රයි ගත්තේ. උතන ඔලිසේ මේව කොටු කරලා අර ගේම් තියෙන සර්විස් එක පොඩ්ඩ අඩු කරන්න තියෙනවා නම් ලොකු ඩැමේජ් එකක් අඩු කරගන්න පුළුවන්. උගේ ක්‍රොස් ටිකයි පාස් ටිකයි මැඩින් පාස් ටික යන්නේ කියන්නේ ඩ්‍රිබ්ලින් කරනවා. සෑහෙන හොඳ ප්ලේයර්. අනිත් එක මේ ඒ වගේ අන්නේ ඒ වගේ ප්ලේ කරන්නේ නැති ගමන් තියෙනවා අර්ජන්ටිනා වලට. නෑ මෙසිම මෙසි රෝල් එක ගහන්න ඕනේ මේ පාස් කියලා එකක් ඉන්නවා. මේ වෙන්ච් එකේ පොර හොඳ ප්ලේයර් මේ මම දැකලා තියෙන සාමාන්‍යයෙන් කරගන්න ඔය ක්‍රියේටිව් රෝල් එක තමයි ගහන්නේ. නම්බර් 10 ප්‍රශ්නේ තියෙන මෙසි ගහන නිසා මේ තමයි ඉඩක් නැත්තේ ඉතින්. කියන්නේ බැරිත් නෑ ඉතින් ගහනවා නම් ඔය ගහන්න වෙන්නේ නම් එන්සෝ වගේ තැනක ඉතින් අර ප්‍රශ්නේ තියෙන එන්සෝ අයින් කරන්න බෑ. එන්සෝ හරි මෙකැලිස්ටර් කියන තැන තමයි ගහන්න වෙන්නේ. අර අලුතින් තියෙන එක්ස්පීරියන්ස් එකයි වර්ල්ඩ් කප් එක දිනලා සහ ඒ ප්‍රෙෂර් මොමන්ට් වල ඉඳපු නිසා ඉතින් අයින් කරන්න බෑ. සබ් එක දිලා වගේ ගෙනවොත් තමයි මේ පොර හොඳයි. මම දැකලා තියෙන රියල් මැඩ්‍රිඩ් වල ඉඳන් මේ ලෝන් ගහන ප්ලේයර් කෙනෙක්. ලෝන් හරි හොනෝම් ගහන ප්ලේයර් කෙනෙක්. මේ පොඩි ප්ලේයර් කෙනෙක් මේ සෑහෙන ක්‍රියේටිව් ප්ලේයර් කෙනෙක්. ස්පේන් ටීම් එක වෙනස් කරන්න ගන්නේ ඔය මේ ඔව් අන්න ඒක වෙනස් කරන්න එනිමි මොමන්ට් එක මෙහෙම යනවා. එහෙමයි. මේ අරු කවුද ලිසැන්ඩ්‍රෝ මාර්ටිනස් ගියදනද උන් තමයි මට නම් තියෙන මේ ඩිෆෙන්ස් පැත්තේ පොඩි ඇටැක් එකක් තියෙනවා. ඒකේ ප්‍රශ්නේ ඇටැක් එකක් දෙන පොරගේ අර ඩිෆෙන්සිව් එක කියන්නේ ඌ ගහ ඌ පොඩක් ඌ මට මතක ඌ නියම් මෂරනවා මට මතක ඉන්නේ. පොඩක් ගෝලිත් එක්ක හොඳයි. කාගෙන ගහනවානේ. මොකද තමයි බය දැන් සෙමියේදී ඉංග්ලන්ඩ් හම්බුනොත් එහෙම අර ගොඩාක් කුස ප්ලේයර්ස් ලා ඉන්නේ. මේ සුචලගෙත් ඒක තමයි. ඒ ප්‍රශ්නේ තියෙන උතන ඔටමෙන්ඩි පොඩ වයසයි මේ පොරකිනුත් එන්නේ මිස්ටේක් වෙන්න අර පොඩ්ඩක් අර පෙනල්ටි එකම දෙන්න පුළුවන් සම්භාව්‍යතාවය වැඩි මේ පොර පොඩ්ඩක් අර ඊටි මෙහෙම අඩු ප්ලේ කෙනෙක් මේ අර සෙලෙසි කියලා කෙනෙක් ඉන්නවා මේ පොර උසයි සෑහෙන හොඳ මේ සෙන්ටර් බැක් කෙනෙක් මේ පොර තමයි ඉන්නේ ඒත් මං හිතන්නේ දායි කියලා මොකද අතන අර ගෝල් ටිකකුත් ගහලා රවුන්ඩ් ඔෆ් 32 එකේ ගහලා පොඩ්ඩක් එහෙමනේ ඉන්නේ. ඔව්. රොමෙරෝට ගෝල් දෙකක් තියෙනවා. එකයි තියෙන්නේ. දෙකයිනේ. කේපර්ඩ් දෙකක් තියෙනවා. එකයි. අරක මේ ඕන් ගෝල් නේ. ඒක ඕන් ගෝල් නේ. ඒක තිබ්බන මිසි ඇසිස්ට් දෙකයි ඒතකොට. ඒක තිබ්බ. දෙකයි
ලිසන්ඩෝ එකක් ගහනවානේ. ලව්ටාරුද පෙනල්ටියක් ගහනවා. එදා මේ පීක් එකක් ගහනවා ලොසෙන්සෝ. එන්සෝ එන්සෝ ගහනවා. ටික දැන් සෙට් එක හැබැයි ඉන්නෝඩ් වෙනවා. තාම අල්වාන්ස්ඩ් තාම ස්කෝර් කරේ නැහැ. එදා හොඳ chance එකක් එනවා නේද? හැබැයි එදා මට හොඳට සෙල්ලම් කරා පොර. සෙල්ලම් කරා ෂොට් උත් ගත්තා. ගැහුවා ෂොට් එකක් ෂොට් ගත්තා. ෂොට් ගත්තා හැබැයි ෆිනිෂ් කරන්න උන්නේ ඉතින් උන්ගේ කීපත් හොඳයි. ඊවම chance එකක් මිස් වෙනවා නේද ඒක. ඒක හැබැයි එතන ඉහා කරන්න දෙයක්වත් නැහැ. සුපිරිට මදිනවා. ෆස්ට් හාෆ් එකේ දැක්කද දන්නේ නැහැ මේ සුපිරි සේව් එකක් දෙනවරු. ඒ අරුන්ගේ ගෝලි. අල්වාරිස් ගහනගනේ ඈ? ඔව් ඔව්. අල්වාරිස් ගහනගනේ ඔව් ඔව්. උන්ගේ කීපත් හොඳයි. ඌ හොඳට කීප් කරා. කීප් කරා. කියන්නේ ෆස්ට් හාෆ් ඒ කියන්නේ ගහපු ෂොට්ස් ටික ඔක්කොම බ්ලොක් කරානේ. බ්ලොක් කරා. මුල් ටික ඊට පස්සේ තමයි කොටු කරේ කට්ටිය මැදට තියලා. මොකද මැදින් කටන ගෝල හැම වෙලේම. අපි මේ ස්පේන් බෙල්ජියම් එක මොකද කියන්නේ? මට හිතෙනවා ස්පේන් එක ගහයි කියලා. මොනාරි කරලා යමාල් පෙඩ්රි රොඩ්රි ෆිනිෂින් තමයි ෆෙරන් ස්ටාර්ට් කරයි. කරන්න දාන්න ඉඩ තියෙනවා නේද? හැබැයි අරුන්ගේ උන්ගේ මේ ස්ටාර්ට් අරු තමයි තියෙන්නේ. ඔරියස බලන්නේ. ඌ තමයි නේ. ඔය ඔල්ම මැද ගන්නවනේ. ඔන්න ඉතින් ඔල්ම වයින් කරලා පෙරන්න දාන්න පුළුවන්. පෙරන්න ඉතින් පොඩ අර පොරොත් බර වැඩි. ඔල්ම ඉන්න එක හොඳයි ස්ටාර්ට් එක හැබැයි පොඩ්ඩක්. ඔල්ම පොඩ්ඩක් ක්‍රියේටිව් ගහන්න. ඔල්මට ෆිනිෂ් කරන්න පුළුවන් ඊට වඩා ඉතින් අර ෆිනිෂින් හැමෝගෙම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එක එක තමයි ඉතින්. එංගේ ගේම් ප්ලෑන් එකක් දන්නේ නැහැ ඉතින් මේ පාස් කරගරම ඉඳලා. උන්ට සෙට් වෙච්ච එකක් දන්නේ නැහැ ඉතින් අපි බලන් ඉතින්. කොහොමද තුන් එහෙම ඒ ස්ටයිල් එකමනේ ගැහුවේ ඉතින්. ඉස්සරින්දම ඊට වඩා හැබැයි ෆෝර්ඩ් ලා හොඳ ඉන්දියා නේද? දැන් ටෝරෙස් ඉන්දියා, බිලාලා ඉන්දියා හැමසැරේම මම කවුරු හොඳ නම ගිය මේ ස්ට්‍රයිකර් කෙනෙක් ඉන්දියා නේද? දැන් එහෙම කෙනෙක් නැතුව. යමාල් තමයි. යමාල් මේ දාන හොඳට කොටු කරා නූනෝ මෙන්ඩෙස්. ඌ අර මේ නූනෝ මෙන්ඩෙස් නේද? ඌ ඉන්ජර්ඩ් වුණා. ඌ කඩවස් නා පොඩ්ඩක් ඉස්සරහට ආගෙන ගොයි. හොඳට කොටු කරා. ඌ ඒක ඌ යමාල් ඌ ගහලා තියන කලින් නේ. රියල් මැඩ්‍රිඩ් නේ අර PSG UCL වල ගහලා තියෙන කොටු කරලා තියෙන හොඳට. ගෝල් සාමාන්‍යයෙන් ඔය ඉතින් ලොකු ගෝල් එකක් නැහැ දෙන්න තියදී 1.0 කොහමද දැන් ස්පේන් තමයි මේ ගෝල් එකක්වත් දීලා නැති මේ ක්ලීන් ෂීට් තියාගෙන එකම ටීම් එක වර්ල්ඩ් කප් එකේ. ඒ නිසා මේ මම හිතන්නේ වෙල්දියමත් පුළුවන් එකේ ගෝල් එකක් ගන්න. ඔය 1 2 1.0ක 2.0ක වගේ අර සෑහෙන ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි කියලා හිතනවා. උඩ දුරට. මේ අනිත් එක නෝර්වේ ඉංග්ලන්ඩ් මේක නම් හොඳ මැච් එකක් වෙයි. මට හිතනවා මේ මම කිව්වේ ඉංග්ලන්ඩ් නේද? ඉංග්ලන්ඩ් කියන්නේ මම ඉංග්ලන්ඩ් නෝර්වේ කිව්වේ. මායි ජනිතුයි නෝර්වේ කිව්වේ. මම තාම නෝර්වේ එකේ ඉන්නවා. ඌ වෙනස් කරනවා. ඒක නියම මැච් එකක් ඒක. ඒක මේ යන විදිහට. නෝර්වේ ගහනවා නම් මරු ඉතින්. මම හිතනවා ඉතින් ඉංග්ලන්ඩ් ගහයි කියලා අන්තිමට නෝර්වේ ගහනට කැමතියි. මාත් කැමතියි. උතන අන්ඩර්ඩොග් ටීම් එකක් කොහොමද ඉස්සරහට යන්නේ? ස්විට්සර්ලන්ඩ් වෙයි දන්නේ. කියන්නේ කොහෙවත් නැති විදිහට එහෙම ටීම් එකක් ඉස්සරහට ගියාම දැන් නෝර්වේ නම් පොඩ්ඩක් හාලන්ඩ් හරි ඉන්නවා. අර ටීම් ගේම් එකක් ගියාම මේ ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ටීම් එක තලනවා ඊට පස්සේ ෆයිනල් එහෙම ආවා. අර සෙමි මොරොක්කෝ වගේ තමයි. ඒ වගේ තමයි. මේක වඩ හිතන කොහොම හරි මේ හාලන්ඩ් කාර්යය දෙකක් විතර ගහලා එකක් විතර දිනයි කියලා. අර පෙට් කේන් එකක් ගහයි. 90 මිනිත්ස් වල ඉවරයි කියලා හිතනවා බලද්දී. ඒක 90 මිනිත්ස් යයිනේ. මම ඉංග්ලන්ඩ් කියලා කියන්නේ උන්ගේ ඕවර් ස්කෝර් එක බලුවම ඉතින් මේ ප්‍රයිස් බලුවොත් ස්කෝර් එකම බැලුවොත් හොඳයි උන් අනික පර්ෆෝම් කරලා තියෙනවා.
මේ ටික ස්කොඩ් එක මේ අතර හාලන් තමයි ෆැක්ට් එක උන් ගහනවා උට සර්විස් එක හම්බ වෙනවා බෑ නේද ක්‍රොස් ටික එනවා උට හම්බ වෙනවා ඒක එනවා අර අපි දන්නේ නැති කොට නම් මෙහෙම ඒ ප්ලේස් ඔක්කොම හොඳයි සාමාන්‍ය ටීම් එකක විතර මොරාල් දැන් අජනේට පස්සේ උතර මොරාල් ක්‍රවුඩ් එකයි හැමදේම හොඳට තියෙන්නේ ඔව් උන්වර මොකද වයිකින් මොකද්ද සෙලිබ්‍රේෂන් එකත් කරනවා ඒක තමයි අවුලක් නැහැ ඉතින් ඔක්කොම ඉතින් මොරාල් එකට නියම සෙට් එක හාලනුත් මේ නීමටම ගහනවා මාර් ෆෝම් එකේ ඉන්නේ උන්ගේ කැප්ටන් උත්තර අර ඕඩෙගාඩ් නේ උගේ පාස් ඔඩෙගාඩ් හොඳට හොඳයි වාසන ඒක ගවන චැම්පියන්ස් ලීග්ගේ ෆයිනල් ආවා EPL එකේ ගියා ප්‍රීමියර් ලීග් එකේ ගියා අන්තිම එක අර්ජන්ටිනා අසිස්ටල අර්ජන්ටිනා රජට හන්නෝනේ මේක අර්ජන්ටිනා සමහරකට මේක මම හිතනවා මේකේ හරි මට හිතෙනවා මේක එළියට ගියොත් අර්ජන්ටිනා ඉතින් ඒගොල්ලන්ගේ මේ අර ඩිෆෙන්සිව් වල තියෙන එකයි විං හරි විංගර් කෙනෙක් නැති එකයි තමයි ලොකුම ප්‍රශ්නය වෙන්නේ මේ මීට වඩා උන් ගහනවා නම් ඊ පාර ඩිෆෙන්ස් එක සෑහෙන්න හොඳයි නේද කියන්නේ එකම ප්ලේස් ලයින් නේ එනවා ඊ පාර මිට හොඳට ඩිෆෙන්ඩ් කරා වගේ මට මතකයි 2022 ඒත් ඉතින් ගියානේ මැච් ගියානේ ළඟ ගියානේ මැච් අවුනේ ගෝල් ටිකක් ගියා නේ නෙදර්ලන්ඩ් මැච් එක ක්‍රොේෂියා නේ ෆ්‍රාන්ස් එකේ ගියා සෞදි එකේ ආවා ෆ්‍රාන්ස් එකේ ගියා ඔස්ට්‍රේලියා එක එකත් ගියා ළඟ ගියා ඒක සමහරකට මේක තියෙන්නේ අර කාගෙන ගහන එක තමයි ඉතින් තියෙන්නේ දැන් මේක ඊසි ගේම් වෙනයිනේ ඊසි ගේම් වෙනයි ඒකෙත් ඊසි ගේම් වෙනයි කේසරේ ඊසි වෙදුනේ ක්‍රොේෂියා මැච් එක විතර ක්‍රොේෂියා එක විතරයි මට හිතෙනවා මේකෙන් දැන් මේ ස්විට්සර්ලන්ඩ් එහෙම ලකුවටම ඇටැක් කරලා එහෙම නැති නිසා මේක මොකක් කර කරගනී කියලා හිතනවා මේ කියන්න බෑ ඉතින් සෙට් පීසස් ගැන හොඳට බලන්න වෙනවා මේ ලිසන්ඩ්‍රෝ සෑහෙන වීක් එතන අරුන් ඒකට ටාගට් කරයි කියලා හිතනවා මෙතන සෑහෙන ටාගට් කරයි ඒක අරුන් ප්ලේස්ලා නිසා මේ අනිවාර්යෙන් බොක්ස් එකට ක්‍රොස් දාලා ගෝල් එකක් ගන්න ලේසි වෙන ගන්න පොරට මං හිතන්නේ ඇවිල්ලා ඇටැක් එකට ඇවිල්ලා අස්සට යන්නතුර ටයිම් තිය කියලා ලොකුට පේස් එක තියෙන ප්ලේ කෙනෙකුත් නෙවෙයි අර හොඳට බෝලි පාසින් ගන්නම තියෙන තමයි තියෙන්නේ ස්විට්සර්ලන්ඩ් සාමාන්‍යයෙන් අර ට්‍රයි කරන්නේ මේ එක ගෝල් එකක් ගහලා බස් බාක් කරලා මැච් එක ඉවර කරන්න තමයි ට්‍රයි කරන්නේ මට සෙෂන් එකේ මගේ ටීම් ඉතින් ඒකට තියෙන උන්ගේ ස්ට්‍රැටජි එක තමයි ඒක කරන් ට්‍රයි කරා මුලදී අනිවාර්යෙන් අර හෙඩ් එකක් කරේ ගහගන්න බලලා අදනට තියෙන පුළුවන් තරම් ඉවසලා අර උන් ගහන ගේම් එක ගහන්න තියෙන්නේ ඉතින් සාමාන්‍ය ඉවසලා කොනස් ට්‍රයි කරයි කොනස් ටිකක් ගන්න ට්‍රයි කරමුකෝ උස්සත් තියෙනවා ඔක්කොම තියෙන හින්දා කොනස් ටිකක් ට්‍රයි කරයි ඒක බ්ලොක් කරගත්තොත් ඒක ඔක්කොම බ්ලොක් කරගත්තොත් තරුන්ට මං හිතන්නේ හැම ලොකු ඔප්ෂන් එකක් තියෙනවා ඊට පස්සේ තරුණුත් ෆස්ට්‍රේට් වෙනවා ඒ අතරතුර මෙසි හරි කවුරු ගෝල් එකක් කරගත්තොත් මේක මම කැමතියි මේ මෙසි නැත්නම් කවුරු වෙන කවුරු ගහනවා නම් ගෝල් එක ඕපන් ප්ලේ මේ අනවරන ප්ලේ නැතුව ඕපන් ප්ලේ තනි ගොඩක් කන්ෆිඩන්ස් හරි ඇදෙන ටීම් එකේ නැත්තම් මෙසිම මත් විතරනේ ගහන්නේ හොඳට බලන්න මේ අල්වාරෙස් ස්ටාර්ට් කරාම ඌ චාර්ටර් ගහනවා මැච් එක ලාරුටෝ ස්ටාර්ට් කරාම ඌ චාර්ටර් ගහනවා උන් දෙන්නව සබ් වෙලා ඇවිල්ලා ටිකක් හොඳට ගහනවා බෙලින් වෙන්නේ මාරු කරලා ඊට පස්සේ දැන් අද දැන් ඊළඟ සමහරට ලාරුටාරෝ අද එදා හොඳට ගහවනේ ඇවිල්ලා ක්‍රොස් ටිකක් හොඳට දුන්නා ඌ ස්ටාර්ට් කරේ ඌ චාර්ටර් එක සෑහෙන සීන්නක් තියෙන උන් දෙන්න එකට ගහන්නත් බෑ මේ මෙසි කොහොමද මේ කොටු කරන්න කියන එක බලන්න ඕනේ මොකක්ද ස්ට්‍රැටජි එක ගහන්න ලේසි නෑ මෙසි අර වගේ ක්‍රොස් ටිකක් දුන්නා නම් මරු බෑ නේද මුලේද මාත් කැමති ඉම්බොර ස්ට්‍රයික් නොකර පිළිපස්සේ නම් chance create කරනවා නම් අවුල තියෙන්නේ දැන් අර පොර ඒ ඩ්‍රොප් බැක් කළා ඒ මේ රයිට් විං එකට කියලා chance create කරන ගත්ත වෙලේ ඉඳන් මහා chance දෙන්නේ නේ chance එකක් හැබැයි ඒක අර මුලින්දම කරන්න අමාරු නේද දැන් මුලදී හොඳට ස්ට්‍රක්චර් එකේ ගහනවා ඩිෆෙන්ස් ලයින් එක මං කියන්නේ පොඩ ෂේක් වුණාට පස්සේ තමයි ඔක ලේසිනේ හරි
මහන්සිලා. ඒක අර දෙපැත්තෙම ගහන්න තිබ්බන අමාරු. දෙපැත්තෙම ක්‍රොස් දෙක දෙපැත්තෙම යන්න තිබ්බන. එහෙනම් අර අල්මාට තමයි දාන්න වෙන්නේ. අල්මාට පොඩක් අර හොඳ ටීම් එක පොඩක් අර ඩිෆෙන්ස් පැත්ත වැඩි ටීම් එකක මේ සෑහෙන වීක් පොර. අන්තර බලලා තියෙනවා අර පොඩි ටීම් එක තමයි පොර හොඳ ඩ්‍රිබල් කරලා එහෙම ගහලා ගෝල් ගහන්නේ. පාස් දෙන්නේ අර හොඳට මේ බස් පාක් කරන ටීම් එක සෙට් වෙච්ච ගමන් පොරගේ මේ සෑහෙන වැටෙනවා. ඒකත් මම හිතන්නේ මේ අරුව දැම්මේ නැත් ඒක නිසා වෙන්නේ නැති අරුත් හොඳ ඩිෆෙන්සිව් ටීම් එක ගන්න ඉජිප්ට් ටීම් එක. ඔව්. ස්ටාර්ටින් ලයින් අප් එක ටීම් එක නම් පට්ටම බාර ෆ්‍රස්ට්‍රේෂන් ඇති දෙන්න. ඔව්. වැඩක් නැහැ ඊයේ දිනුක් මැච් එක. ඔව්. මම මේ ස්ටාර්ටින් ලයින් අප් එක වෙනස් වෙනවද ආජන්ටිනා? නෑ මම නම් හිතන්නේ වෙනස් වෙයි කියලා. එකම තැන තමයි මේ ඉතින් වීක් පොයින්ට් එක ලිසන්ඩ්‍රෝ. ඌගේ තැන මොකක් හරි කියන්නේ ඌ නැතුවත් බෑ. ඌ ඒ කියන්නේ පොරට යනවා මේ මුන් ස්කෝට් එක බලුවා මුන් මේ ප්ලේස් පත් එක බලුවා මං හිතන්නේ ඌ ගහන එක හොඳයි කියලා. මොකද පොරව ටාගට් කරයි කට්ටිය මේ එතන පොඩි කේස් එකක් තියෙනවා. මිඩ් එක ඉතින් වෙනස් කරන්න කියලා ගන්න දෙයක්වත් නැහැ. බෑනේ ඉතින් නේද? මිඩ් එක නම් ඉතින් ගහන්න දෙයක් නැහැ. මැක්කැලිස්ටර් ඉන්සෝ සෙට් එක ගහන මේ සෙට් එක කොහොමද මේ වෙන ගහන්නේ නෑනේ. ඔව් සබ් ටික හරියට දුන්නා නම් හරි. සබ් අර පරක්කු නේ. ඒකත් හොඳට සබ් ටික දුන්නා. එදා නියමටම සබ් ටික දුන්නා. ස්කැනර් එකේ මේක හොඳක් තමයි ඒක මේ අර බලන් ඉන්නේ අග වෙනකන් ගිහිල්ලා මේ මට දැන් මේක වැරදුනා කියලා කියනවා. ගොඩක් කෝච්ලා එහෙම බලන් ඉන්නවනේ 80 වෙනකන් මෙයා 60 65න් අනිවාර්යෙන් එයාට සෙට් නැත්තම් අනිවාර්යෙන් මාක් කරනවා. අරගොන්න මේ දාන ප්ලේස් උත් අනිවාර්යෙන් හොඳට බලලා තිනවා හොඳට මොකක් හරි ඉම්පැක්ට් එකක් දෙනවා තමයි ප්ලේ මේ මැච් එකට. මේ සබ් කරන්නේ බය නැහැ. ඒක ඇත්තටම හොඳයි මේ ටැක්ටික් එකක් විදිහට. මොකක්ද ගෝල් මේක මම හිතනවා 2.0ක් වගේ වතේ දිනයි කියලා දිනන්න ඕනි. ඊළඟ මැච් එකේදී සෙමි මම කැමති අතරම පොඩ්ඩක් හොඳ ස්කෝ එකක් ගහලා පොඩි ලීඩ් එකක් ගහනවා පුළුවන් නම් හොඳයි. මේ සෙමියකට සෙමියකට වගේ යන්න කලින් පොඩ්ඩක් කන්ෆිඩන්ස් එක මොනවද දැන් අපි මේ මරාගෙන ගහනවා කියලා කිතුවට උන්ගෙත් නේ ආජිනා ටීම් එකෙත් පොඩි මේ ෂේක් එකක් ඇති දැන්. ඒ කියන්නේ හැම මැච් දෙකක් දැන් පොඩි ටීම් වලට පස්සේ ඉඳලා ගැහුවේ සෑහෙන ගෙමක් දුන්නා මොනවද ඉතින් ඇති ඉතින්. ඊට වඩා හොඳ ගේම් පර්ෆෙක්ට් ගේම් එකක් කීවඩා ගහන්න ඕනි කියලා අනිවාර්යෙන් ඇති. මේක තමයි chance එක ඉතින් ෆයිනල් chance එක පර්ෆෙක්ට් ගේම් එකක් නෑ කියන්නේ. ලොකුම මැච් දෙකට කලින් ගහන්න ඕනේ. ගහන්න ඕනේ. ඉංග්ලන්ඩ් එක මේක පොඩ ෆ්‍රී එක ගහ කියන්නේ මංගර මේක ෆ්‍රී එක ගහන්න ඉඩ තියෙනවා කියලා පොඩ්ඩක් සෙට් එක පොඩ්ඩක් ඒක අතකින් අර මේ කොලොම්බියා මැච් එක මේ වෙනස් වෙච්ච එක හොඳයි. දැන් කොලොම්බියා ආව නම් එහෙම මේ ෆ්‍රී එකේ ගෙහෙලිය නම් මනම් කතන්දර නෑ. ගහන්න වෙනම රයිවල් එකක් නම් තව බය වෙලා ඉන්නේ. වෙනම රයිවල් එකකුත් තියෙනවානේ කොලොම්බියන් කාරය කැමති. මේ ඒක හොඳ පැත්තට වෙන්නේ හැමදේම මේ අතේ තමයි තියෙන්නේ. අදින්න අතේ තමයි තියෙන්නේ හැමදේම. යම් පාර හදලා දෙනවා වගේ නේද පොඩ්ඩක්. නිකන් මට හිතනවා ගණීම වගේ එකක් තියෙන පොඩ්ඩක්. ෆයිනල් එක තමයි බය ඉතින් මට. ෆයිනල් ගියොත් නම් ගහයි. ඉංග්ලන්ඩ් එක ගහනවා. ඉංග්ලන්ඩ් එක තමයි තියෙන කේස් එක. ඉංග්ලන්ඩ් ටීම් එක තමයි. හැබැයි මේ ආජන්ටිනාගේ ටීම් එකේ තියෙනවනේ ප්‍රීමියර් ලීග් ගාව සෙට් එක. තාම ගහනවනේ ගොඩක් උන් තන ටීම් එකේ තියෙන. ඉංග්ලන්ඩ් මොනවද ආජන්ටිනා සෙට් වුණොත් මේ උන් පොඩ්ඩක් බයට ගහන්න ඉතින්. එන්නේ උන් දන්නවා ඩිපෙන්ඩින් චැම්පියන්ස් උන්ට එක්ස්පීරියන්ස් තියෙනවා. ආද මේ ඉංග්ලන්ඩ් වලට ලොකු ටීම් එකක් සෙට් වුණේ නැහැ නේද තාම. මෙක්සිකෝ විතරනේ සෙට් වුණේ. ලොකුම ටීම් එකක් සෙට් වුණේ නැහැ මන්ට. මට අතන ඩ්‍රෝ එක කරා මෙක්සිකෝ මැච් එක විතරයි මම මතක. මෙක්සිකෝ මැච් එක මෙක්සිකෝ එයාපෝට් එකට ෆෑන්ස්ලාත් එකක් ෆෑන්ස්ලාත් ආතල් දුන්නනේ ටීම් එකට. අයියෝ උන් හැම ටීම් එකකටම උන්ට ගහනවා. උන් හොටෙල් එක ළඟට ගිහින් අයියෝ. මෙක්සිකෝ නම් මෙක්සිකෝ සෙමි වෙනකන් එන්න තිබ්බා බෙදින්නේ. උන්ට නෑ ඉංග්ලන්ඩ් ගහනවා ඉතින් කොහොම මන්නම්
මේ ඉංග්ලන්ඩ් ටීම් එක මාරු ටීම් එකක් තියෙන්නේ. අපි දන්නේ නැති මේ ප්ලේස් වල සෙට් එකකුත් ඉන්නව නේද? අපි ප්‍රීමියර් ලීග් එකකින් ෆලෝ කරන්නේ නැති නිසා දන්නේ නැහැ. සෑහෙන අලුත් ප්ලේස් වල ගොඩක්කුත් ඉන්නවලු අපි දන්නේ නැති අය. මේ ඩිෆෙන්ස් ලයින් එකේ අපි දන්න ප්ලේස්ලා නැහැ ගොඩක්. ෆිල් ෆෝඩන් නැහැ. ආලන් නැහැ මොකද මේ ට්‍රෙන්ට් ඇලෙක්සැන්ඩර් මේ රියල් මැඩ්‍රිඩ් ගන්න. ඌ නැහැ. කවුද මේ ෆිල් ෆෝඩන් නැහැ. චෙල්සි ඉන්නේ කවුද මේ? සුදු එකා නේද? මොකද්ද? මම මතක නැහැ. ඌ නැහැ. ප්ලේස්ලා ටිකක් නැහැ 3-4ක් විතර හොඳ ප්ලේස්ලා නැතුව ඉන්නේ. උගේ කෝච් සාමාන්‍යයෙන් හොඳයි. ටුෂෙල් ගහන්නේ මේ මොකක් හරි වෙනට කියන්න බෑ. ෆයිනල් එකම යන්නත් පුළුවන්. ඔව්. බලමු ආජන්ටිනා. මට අද ෆ්‍රාන්ස් මැච් එක බලුවොත් මේ පොඩ්ඩක් තේරුම් ගන්න ෆ්‍රාන්සෙට ටිකක් දරුණු ටීම් එකක් සෙට් වුණේ අදනේ. නේද? ඊට කලින් නෝර්වේ මැච් එකට ගෲප් ස්ටේජ් එකේ වුණා. නෝර්වේ අතහැරලා ගිහපේක. නෝර්වේ අතහැරලා ගිහලා හැබැයි මං හිතන්නේ හාලන්ඩ් දැම්මත් මේ හාලන්ඩ්ලයි උගේ ෆස්ට් ටීම් එක ගැස්සුවත් දිනන්න බැරි වෙයි. දිනන්න පුළුවන්. ටෙස්ට් එක වැඩි වෙනවනේ. අර ටෙස්ට් එක අමාරු වෙනවා ඒක. මේ වල මම මොනවා කිව්වොත් දැන් ස්ටාර් පවර් එක කොතර තිබ්බත් මේ අද පොඩ ටෆ් ඔපොනන්ට් මේ ටෆ් ටීම් එකක් නේ හම්බෙන්නේ අද මැච් එක බලන්න ඕනේ මොකද තත්ත්වය කියලා නේ. අද හොඳටම බලා ගන්න පුළුවන් ෆ්‍රාන්ස් ටීම් එක මොනවා වගේ අවුට්කම් එකක් දෙයිද කියලා ෆයිනල් එකේ. අද ගහන විදිය. මැච් එක තියෙන්නේ ඔය පාන්දර නේද? පාන්දර මේ කහ මාට තියෙන උඹලා ඒතර උදේද? 8ට. නියම ටයිම් නේ. වැඩ නැත්තම් බලතේ. ස්කෝර් එක තමයි බලන්නේ. අද අපේ ප්‍රෙඩික්ෂන් ටික එතනින් ඉවරයි. රිවියුස් ටිකයි අපි වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් එකට කලින් ඔය රවුන්ඩ් ඔෆ් 8 එකේ මැචස් ටික කරයි. මේ අපි රිවියුස් ප්‍රෙඩික්ෂන් රිවියුස් අපි ගන්න ලොකු මේ අයිඩියා අපිට කියන්නේ අපි ට්‍රාන්ස්ලේට් අපිට තියෙන විදිය ආසාවට කරන්නේ. ඔව් ඒ විදිහ හරියන්න තියෙන සම්බන්ධතාවය කියන්න බෑ. හරි එහෙනම් අපි සෙමියට කලින් සෙනසුරාදා රැයට අනිවාර්යෙන් හම්බෙමු.